දේශීය දේට මුල් තැනක් ලබා දෙන එක තමයි රටක් විදිහට විය යුත්තේ. අපි ඒත් එක්කම රෝෂිකා මහත්මියත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ. දැන් ඔබතුමී රූපලාවන්‍ය උපදේශිකාවක් විදිහට රූපලාවන්‍ය ශාස්ත්‍රයේ අවුරුදු ගාණක් වැඩ කරලා ඒ අත්දැකීම් එක්ක රූසිලෝ නිෂ්පාදනත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ කියන අදහස ඔබතුමීට එන්නේ ඇයි? ඔජයනි මං හැම වෙලාවෙම විශ්වාස කරන දෙයක් තියෙනවා. අපි රූපලාවන්‍ය ශිල්පිනියන් හැටියට වගේම විශේෂයෙන් නව පරපුරට දැනුම ලබා දෙන උපදේශිකාවන් හැටියට වඩාත් නිවැරදි ආලේපනත් එක්ක එක්කව වෙන්න ඕනේ. මොකද ඒ තුල තමයි මේ ශ්‍රේෂ්ඨයේ ඉදිරි පැවැත්ම තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා මම හැම වෙලාවෙම හරි සුපරීක්ෂාකාරී ආලේපන තෝරා ගැනීම. එතනදී මට රුසිලෝන් මැක්ටින් ප්‍රයිවට් ලිමිටඩ් එක එකතු වෙන්න ලැබුණු ප්‍රධානම හේතුව මේක 100%ක්ම දේශීය ආයුර්වේද ක්‍රමවේදයන්ට අනුකූලව නිෂ්පාදනය වෙන හොඳ නිෂ්පාදනයක් හැටියට තමයි මම හඳුනගන්නේ. ඒ එක්කම මට උවමනා වුණා නව නිෂ්පාදනයක් මේ සමන් කිව්වා වගේ දේශීය ආර්ථිකය නගා සිටුවීමට වැඩි කාලයක් වැය කරන්න ඕනි කාලයක්නේ. ඉතින් ඒ කාලෙත් එක්කලා මට උවමනා වුණා ඒ වගේ නිෂ්පාදනයක් යන් ජෙනරේෂන් එකට හඳුන්වා දෙන වෙලාවේ ඒ වෙනුවෙන් යොමු වෙන්න. ඒ වගේම මම හිතනවා අපි හොඳ නිෂ්පාදනයක් ගැන කතා කරන්න බය වෙන්න ඕනේ නැහැනේ. හොඳ දෙයක් ජනතාවට හඳුන්වලා දෙන්න දෙවරක් හිතිය යුත්තේ නැහැ. ඉතින් ඒ නිසා හිම බලද්දී අපේ ආයතනයේට තියෙනවා GMP සර්ටිෆිකේට් එක. ඒ වගේම USDA ඕගනික් සර්ටිෆිකේට් එක තියෙනවා. ඊට අමතරව රජයේ ආයුර්වේද වෛද්‍ය ආයතනයේ නිර්දේශිත ඒ ක්‍රමවේදයන්ට අනුකූලව නිෂ්පාදනය කරන ආයතනයක් හැටියට මේ නිෂ්පාදනයට සාතිකපත්‍ර ලැබිලා තියෙනවා. ඒ අනුව මට මම තේරුම් ගත්ත දේ මේ ආයතනයත් එක්ක මට දිගු ගමනක් යන්න පුළුවන්. මගේ සේවාදායකයින්ට මට හොඳ සේවයක් සලසන්න පුළුවන් කියන එකත් එක්කලා මම බය නැතුව මේ ආයතනයත් එක්ක වුණා. දැන් රුසිලෝන් අපේ ආයතනය. හොඳයි. දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරලා ශරීරයට හිතකර ලෙස පෝෂණීය විදිහට නිෂ්පාදනය කළ තියෙන මේ රූපලාවන්‍ය නිෂ්පාදන ගැනයි අපි කතා කරන්නේ. රූසිලෝන් සන්නාමයේ යටතේ ප්‍රොඩක්ට් රේන්ජ් එකක්ම තියෙනවා. මම හිතන්නේ බලාගෙන ඉන්න අයට වඩාත්ම අවශ්‍යතාවය බවට පත් වෙන්නේ මේ නිෂ්පාදන මොනවද කියන එක ගැන දැනගන්න. අපි එකින් එක නිෂ්පාදන වල තියෙන විශේෂත්වය කතා කරමු. මම හිතන්නේ ලෝෂන් එක, එතකොට ෆෙයානස් ක්‍රීම් සහ කැප්සූල් ගැන තමයි විශේෂව කතා කරන්න ඕනේ. අපි පැහැදිලි කරමු මොන වගේ නිෂ්පාදනද තියෙන්නේ කියලා සහ ඒවයි විශේෂත්වය. ඔව් ජයරි අපේ තියෙනවා ප්‍රොඩක්ට් රේන්ජ් ස්කින් කෙයාර්, හෙයාර් කෙයාර්, ඕරල්, පර්ෆියුම් ඒකම ෆුඩ් සප්ලිමන්ට් කියන ප්‍රධාන රේන්ජ් පහක් යටතේ අපි නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කරනවා. එකෙන් අපි විශේෂයෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ